අණුවංක 5 වෙනි අණුවංකය. මේ 5 වෙනි අණුවංකයේ තියෙන මෙන්න මෙහෙම. ගොවියන් වනාහි රටට බත සපයන්නෝය. බලමු අපි. ගොවියන් වනාහි රටට බත සපයන්නෝය. බත සපයන්නෝය. පේනවා මේක ගොවියන් වනාහි රටට බත සපයන්නෝය. මෙතන තියෙනවා දැන් මේ වාක්‍ය සදොස් වාක්‍යයක්. මේක අපි නිදොස් කරන්න ඕන. මේ සදොස් වාක්‍ය. පේනවා පුතේ ඔයාලට මේ වාක්‍ය තුල මෙන්න මේ නිපාතය වනාහි කියන නිපාතය මේකට අපි කියනවා අවධාරණාර්ථයේ නිපාතයක් කියලා. අවධාරණාර්ථයේ නිපාතයක් කියලා. ඔයා දන්නවා අවධාරණාර්ථයේ නිපාත කිහිපයක් තියෙනවා. එකක් තමයි භූකලි, එකක් තමයි එකක් තමයි වනාහි, අනිකක් තමයි නම් කියලා. ගොවියන් වනාහි රටට බත සපයන්නෝය. මේ වාක්‍යයේ තියෙනවා වනාහි කියලා අවධාරණාර්ථයේ නිපාතයක්. ඒ වනාහි කියන අවධාරණ නිපාතයට අමතරව නිපාත කිහිපයක් තියෙනවා අවධාරණාර්ථයේ නිපාත. එකක් තමයි භූකලි, වනාහි, නම්. එන නිපාත හතරක් තියෙනවා අවධාරණාර්ථයේ නිපාත. මේ නිපාත හතරෙන් එකක් කිසියම් වාක්‍යයක බැඳුනොත්, කිසියම් වාක්‍යයක යෙදුනොත් මේ අවධාරණාර්ථයේ නිපාතත් එක්ක බැඳෙන කර්තෘ පදය අනිවාර්යයෙන්ම උක්ත වෙන්න ඕන. අනිවාර්යයෙන්ම උක්ත වෙන්න ඕන. ඔයාලට පේනවා මේ සදොස් වාක්‍යය වනාහි කියන නිපාතය ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙන්නේ ගොවියන් කියලා. ගොවියන් කියන පදේ හරියද? ගොවියන් කියන පදේ වැරදි. එහෙනම් මෙතන මොකද්ද වෙන්න ඕන? ගොවියන් වෙන්න ඕන. ගොවියෝ වෙන්න ඕන. ගොවියෝ වෙන්න ඕන. එහෙම සඳහන් කළා ගොවියෝ වනාහි රටට බත සපයන්නෝය. එහෙනම් මේ වාක්‍ය නිවැරදි වෙන්න ඕනේ. ගොවියෝ වනාහි රටට බත සපයන්නෝය. එහෙනම් ඔළුවේ තියාගන්න මෙන්න විස්තරය.